ඉතියෝපියාව හරහා කැනඩාව බලා පිටත් වුණු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඉතියෝපියාවේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රාණ ඇපයට අරන් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සනාථ කළා. ප්‍රාණ ඇපයට පත්ව සිටින පුද්ගලයන්ගේ ඥාතීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තියෙනවා. ප්‍රාණ ඇපයට පත්ව සිටින පිරිස ඔවුන්ගේ ඥාතීන්ට දුරකථන පණිවිඩ සහ වීඩියෝ දර්ශන පණිවිඩ මගින් ඔවුන්ට වද හිංසා දෙන බවටද ඥාතීන්ට දන්වා තිබෙනවා. ඒ අනුව පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරන අතර එක් පුද්ගලයෙකු ප්‍රාණ ඇපයෙන් මුදවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 30,000ක මුදලක් එම අපරාධ කල්ලි සමාජිකයන් ඉල්ලා සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ඉතියෝපියානු පොලිසිය සමග සම්බන්ධ වී සාකච්ඡා පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ වන විට එම ප්‍රාණ ඇපයට ගෙන සිටින පුද්ගලයන් තිදෙනා බේරා ගැනීමට විශාල උත්සාහයක නිරත වෙන බවද පොලිසිය පැවසුවා.